දැන් ඔක්කොම කපන්න බැහැ. ඒ ටික පහත වෙනවා. ඒ සාමාන්‍ය මේ ගානකට කපන්න ඕන. ඔව්. මේ ගානට ඔයා මේ පැත්ත කපද්දි මේ පැත්ත කරලා ඊට පස්සේ දැන් මේ ලයින් එක ගා හිටිනවා වගේ මෙතනින් පනාව නවත්තන්න මෙතනට මැච් මාරා ගන්න. හරි. මේක උඩට ගන්නකොට පොඩ්ඩක් මෙහෙම ආයිඩල් කරා. හරි. यार इधर लाइट लग रहा है ये भी लगा जब मैं इස්සරහට පනාවට කලින් මැෂින් උස්සන්නේ එපා හරිද දැන් මේ අපි මෙතන පනාව තියෙන්නේ ඒක ගැටේ ගම අරගෙන මේ පනාව මේ ලයින් එක ගාවට මැෂින් එක දිනුවා ඉතින් ගෙනියලා තමයි මේ පොඩ්ඩක් මැෂින් උස්සනවා පනාව පහත් වෙනවා ඒ දැක්ක උස්සන්නේ ඒකත් කොටයි එන්න කපන්න බෑ මේ ලයින් එක ගන්නවනේ ඒ රවුමට හරියට රවුමක් ගන්නවා මේක මේ ගානට අරගෙන මැෂින් එකේ පනාව ළඟටම අරන් යනවා ඊට පස්සේ මේ පනාව මේ යජ්ජත් එක අල්ලගෙන මෙහෙම අල්ලගෙන ඒ ටික මේ විදිහට පනාව ෂේප් කරගෙන මගෙත් තියෙන පුතයි අර කපන්න ගන්න ඕගොල්ලෝ බලාගෙන ඔයාලා දන්නේ නැති තුන් දෙනාම බලාගෙන ඔමි මං කියන්නේ මගේ අනුකරණ එහෙමයි එහෙමයි ඔක කපන්න ඕනේ තමයි මේ පරිසරයෙන් කපන්න ඕනේ. ගායිස් එක ඉස්සෙල්ලා හැම පොඩ්ඩක් දාන්න ඉතින්. මම ඇදලා අල්ලගන්න ඕනේ. මම අදින්න ඕනේ. අදින්න කියන්නේ අර normally සාමාන්‍ය අදගත්තම ලේසි මෙයාලා. ඉතින් හැබැයි මෙහෙම ඇක්‍රිලික් එක කැපෙන්නේ නැහැ. මේක මේ ලයින් එක මෙහෙම කර්ව් එකක් ගන්න ඕනේ. මේකේ කට්ටෝ. ඊයසේ කන වටේ කපනකොටත් මේ කර්ව් එක ගන්න ඒ කන පොඩ්ඩක් පහත් කරලා වැඩි එකකට ගන්න ඒකට කැපෙන්නේ. මේ ලයින් එකත් එහෙම දෙන්නේ. සයිඩ් එක දිගටදී ඔබ දැරිකෙන් නම් නමරන්නේ මේක කපන්න. හරිස්සෙන් කපන්න. ඉතින් මේ ලයින් එක කපන්න. ඒකත් මේ ටික මෙහෙම අර උඩ යන එක. පනාව මෙතෙන්ට තියලා එතුන් නවත්තලා පනාව ගාවට හිම කපන්න. තේරෙනවද? ඉතින් යන්නේ නැහැ. ඒ විදිහට මේ ටික ඒ පනාව අනිවාර්යයෙන් අපේ තියෙන්න ඕනේ. ඒක මෙතෙන් නවත්තලා තමයි මැෂින් උඩට ගන්න. පනාව අපිට ඕන ඒ ගානට තියලා ඉතින් ගම්ම ඒ සාමාන්‍ය අපේ ගම්ම ගන්න. ඒ විදිහට ඇතුලේ දින්න හරි ගමන. කොච්චර ගානකට කපද? දැන් සාමාන්‍යයෙන් අපි මේ ලේල් එක මේ ගානට කපයි යන්නේ. හරිද? ඒක අපි ඒ කියන්නේ හිතින් මවා ගන්නවා. මේ ලේල් එක කපා මේක රවුම කපද්දි අපි මෙතනින් පනාව නවත්තලා මේ යටේ ගම්මාලා ඔන්න. ඊට පස්සේ මේක උඩට යනකොට පනාව චුට්ටක් පල්ලෙහාට එනවා. එතන පිනිෂින් කරලා තමයි ඊට යන්නේ.